ඉතින් ළමයි කට්ටියටම අයබෝවන්. පුතේ අද අපි සාකච්ඡා කරන්න කියන්නේ අපේ පේපර් පන්ති වැඩසටහනේ සාකච්ඡා කරන මම හිතන්නේ 6 වෙනි හරි 5 වෙනි හරි දවස නේද? අපි 6 වෙනි දවස් වගේ තමයි මට මතක. ඉතින් මම අද ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න දාලා තිබ්බා මෙන්න මේ පේපර් එක. මොකද්ද? මහනුවර උසස් පාලිකා විදුහලේ පළවෙනි වාර පරීක්ෂණයේ 2020 තිබිච්ච පේපර් එක තමයි අපි සාකච්ඡා කරන්න දාලා තිබ්බේ. ඉතින් ඔයාලට මේ පේපර් එක දාලා සම්පූර්ණ ඔයාලට හදන්න කියලා කිව්වා නේද? ඒතකොට ඔයා සම්පූර්ණ පේපර් එක දැන් හදලා තමයි ඇත්තේ. හරි? හදලා නැති කට්ටිය ඉන්නවා නම් දැන් මගෙත් එක්කම ඊට පස්සේ හදාගෙන යන්න පටන් ගන්න ඕන. හොඳද? ඒතකොට මේ පේපර් එක තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. හොඳයි. එහෙනම් අපි බලමු පළවෙනි ප්‍රශ්නේ ඉඳලා. හරි? පළවෙනි ප්‍රශ්නේ බලන්න. වාර තියෙනවා මෙම රූප සටහනේ ඇති වෘත්ත ගාන කීයද කියලා. වෘත්ත ගාන කීයද කියලා. ඉතින් ඔයාලා වෘත්ත ටික ගණන් කරලා ලියන්න නේද? සරල වැඩක් නේ. මේ බලන්න. වෘත්ත කීයක් තියෙනවද මේකේ? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා නේද? මේ පැත්තෙන් යන්නේ තේ වෘත්ත ටිකමනේ. වෘත්ත 5ක් තියෙනවා. ඊළඟට ඔයාලට කියනවා ඉලක්කමක් සම්මත ආකාරයෙන් ලියලා දෙන්න කියලා. ඒකේ බලන්න ලොකුම කලාපය මොකද්ද කියලා? මිලියන කලාපය. මිලියන කලාපය කීයද තියෙන්නේ? 2 මිලියන කියලා තියෙන්නේ. ඒ කියන්නේ 2 තමයි තියෙන්නේ. මිලියන කලාපය 2යි තියෙන්නේ. ඉස්සරහා තියෙන බිංදු ලියන්න ඕනේ නැහැ. ඊළඟට මිලියන කලාපයට පස්සේ මොකක්ද තියෙන්නේ? දහස් කලාපයේ තියෙනවා. දහස් කලාපේ කොච්චරක් තියෙනවද? 403000. එහෙනම් 403යි. ඊළඟට ඒකක කලාපෙකද 572යි. ඔය හරිලේසි නේද කතන්දරේ? 2 මිලියන 403,572. මේක ඉලක්කම මෙන්න මේ වගේ කොටස් වලට කඩාගත්තා නම් කලාප ටික මොනවද කියලා බලාගත්ත පටගාලා ඉලක්කම් ටික ලියාගෙන ගියා. එච්චරයි නේද? මිලියන කලාපේ 2යි, දහස් කලාපේ 403යි, ඒකක කලාපේ 572යි. සරලයි කතන්දරේ. නේද? හොඳයි. ඒකත් ලියලා හදලා ඉවර කරගන්න වැරදුනා නම් හරිනම් හරි දාගන්න. අපි බලමු අන්තිමට කීයක් හරි ගියාද කියලා නේද? 20න් කීයක් හරි ගියාද කියලා බලමු. හොඳයි අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්න බලන්න. ඔරලෝසුවේ පැය කටුව හා මිනිත්තු කටුව අතර කෝණය කුමක්ද කියලා වගින් අහනවා. එහෙනම් මේ ඔරලෝසුවේ පැය කටුවයි මිනිත්තු කණුවයි අතර බලන්න පැය කටුව තියෙන්නේ 12 මිනිත්තු කටුව තියෙන්නේ 3. එහෙනම් මේක හරියටම අංශ කණුවක මොකද්ද? ඍජු කෝණයක්. එහෙනම් ඔයා ලියලා තියන්නේ මොන කෝණයක්ද? ඍජු කෝණය කියලා ලියලා තියෙන්නේ. ඍජු කෝණය කෝණය කුමක්ද? ඍජු කෝණය. හොඳයි. ඊට පස්සේ බලන්න එකතු කිරීමක හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. මේ. එතකොට බලන්න 6ට කවුරු එකතු වුණොත්ද දෙකක් වෙන්නේ. එහෙම ඉලක්කමක් නැහැනේ. 2 නෙමෙයි නම් 12 කරන්න ඕනේ. එතකොට 6ට 6ක් එකතු වුණාම තමයි 12ක් වෙන්නේ. 12න් ඉතුරු එක මෙතෙන්ට එනවා. එතකොට 1යි 8යි 9යි 1යි 10න් බිඳුව ඉතුරු එක මෙතෙන්ට. එතකොට මෙතන 1යි 5යි 6ක් තියෙනවනේ පුතේ. 6ට කීයක් එකතු වුණොත්ද 8ක් වෙන්නේ. 6ට කීයක්ද? දෙකක් එකතු වුණොත්. හදලා ඉවර වෙලත් එකතු කරලා බලන්න. 6 6 12 ඉතුරු 1යි 9 1යි 10 මිද ඉතුරු 1යි 8යි 2යි 10 මේ 6යි 2යි 10යි මේ 8යි හරිනේ කතන්දරේ හරි ලේසි කතන්දරේ හරි නෑ එකතු කරලත් බලලා ඉවර කරන්න පුළුවන් මට දා ගන්න වැරදි අඩුපාඩු තියෙනවනම් ඍජු කෝණයක තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4 හිස් කොටු දෙකට එන්නේ 2යි 6යි කියන දෙක හරි හොඳයි 5 500 බෙදීම 50 අගය ලියන්න. ඉතින් මොකද 500 බෙදීම 50 කියන අගය මම ලියලා බැලුවොත් එහෙම අර බෙදීම ඉරි කෑල්ල ගහලා ලියන ක්‍රමයට 500 බෙදීම කියන එක මෙහෙම ලියලා 50න් බෙදන්න කියලා තමයි ඔය තියෙන්නේ. හරි? එතකොට මේක බෙදෙන සරල විදිය තියෙනවා. හරි? මේ අග බිඳු උඩයි යටයි අපිට ඉලක්කම් වල අග බිඳු තියෙනවා කපලා දා ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ 50 5න් බෙදන්න කියලා. 50 5න් බෙදුවම ළමයි දන්නවා 50ට 5 වගේද 10යි. සරලයිනේ වැඩේ නේද? අර බෙදීම දාලා බෙදුවත් කමක් නැහැ. හරි 50ට 500 ඒවා 10යි. ඔය නෝගේ හිතින් හදලා ලියන්නත් පුළුවන්. ඇයි 50 ඒවා දෙකක් 100යිනේ. එහෙනම් 4ක් 200යි නේද? ඊට පස්සේ 6ක් 300යි 8ක් 400යි 10ක් 500යි. හිතින් හදලා ලියන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ 3යි 8යි 4යි යන ඉලක්කම් තුන එක්වරක් පමණක් භාවිතයෙන් ලිවිය හැකි විශාලම සංඛ්‍යාව ලියන්න. මේව නම් කජු කනවා වගේ ලේසි නේද ළමයි? ඉලක්කම් තුන භාවිතා කරලා ලියන්න පුළුවන් කොහමද?
විශාලම සංඛ්‍යාව ලොකුම ඉලක්කම. එහෙනම් කොහොමද ඉලක්කම් ටික ලියන්න ඕනි? අවරෝහණ පටිපාටියට ලියන්න ඕනි. 8යි 4යි 3යි. මේ බලන්න ලියන්න පුළුවන් ලොකුම ඉලක්කම තමයි කවුද? 843. හරි. ඊළඟට දිශා දෙක අතර කෝණය ඍජු කෝණයක් වන ප්‍රධාන දිශා දෙකක් නම් කරන්න. එහෙනම් ප්‍රධාන දිශා ටික මේ විදිහටනේ තියෙන්නේ නේද? මේක උතුර, ඊළඟට නැගෙනහිර, ඊට පස්සේ මේ පැත්ත දකුණ, මේ පැත්ත බටහිර. ඔහොමනේ දිශා ටික තියෙන්නේ. වාගෙන් අහන්නේ ඍජු කෝණයක් වෙන්න ඕනලු දිශා දෙක අතර කෝණය. එන්න බලන්න මේ උතුරයි නැගෙනහිරයි අතර කෝණය ඍජු කෝණයන්නේ. එහෙනම් උතුරයි නැගෙනහිරයි අතර කෝණය ඍජු කෝණයක් කියලා කියන්නේ පුතේ ඔයාලට ලියන්න පුළුවන් උතුර සහ නැගෙනහිර කියලා. තව ඔයිනම් නැගෙනහිර හා දකුණ. ඒක ලියන්නත් පුළුවන්. ඔයිනම් බටහිර හා දකුණ. ඒක ලියන්නත් පුළුවන්. උතුර හා බටහිර ඒක ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ යුගල් හතරක් තියෙනවා. හතරෙන් ඔයා කැමති දෙකක් ලියන්න. කැමති එකක් ලියන්න. තර කෝණේ ඍජු කෝණයක්. උතුර හා නැගෙනහිර කියලා මම ලියනවා. උතුර හා නැගෙනහිර. හොඳයි. ලියලා හදලා ඉවර කරගන්න විනාඩියට. වෙනින් දේවල් කර නැතුව පුතේ පාඩම් වල වැඩ ටික විතරක් කරන්න ඕනේ. පේපරේ වැඩ විතරක් හොඳද? හොඳයි අපි යනවා ඊළඟට 8 වෙනි ප්‍රශ්නෙට. 8 වෙනි ප්‍රශ්නෙට. පොතක මිල 25යිලු පුතේ. ඒ වගේ පොත් පහක මිල කීයද කියලා අහනවා. එහෙනම් එක පොතක් 25යිනේ නේද? එහෙනම් 25 ඒවා කීයක්ද? 5ක් වෙන්න ඕන. 25 ඒවා 5ක් කීයද ළමයි? 125යි. බලන්න ඔයාගේ උත්තරේ රුපියල් 7 තියෙනවද කියලා. නැත්නම් ඒ දෙක දාගන්න. හරි? රුපියල් 7. 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ chat එකට දාමු බලන්න පුතේ අපි. ඔයගොල්ලෝ හදුවද කියලා බලන්න නේද? හදලා ඉක්මනට දාමු බලන්න chat එකට. 5438 සංඛ්‍යාවේ දස ස්ථානයේ ඉලක්කම කීයද? ඒකේ වටිනාකම කීයද? හොඳයි අපි එහෙනම් 9 වෙනි ප්‍රශ්නේ කරගෙන යනවා. දස ස්ථානය කියලා කියන්නේ අපි බැලුවොත් ඉලක්කම් පුතේ එක ස්ථානය මේක 10 ස්ථානය මේක
සිය ස්ථානය මෙතන, දහ ස්ථානය මෙතන. එහෙනම් 10 ස්ථානේ දස ස්ථානය කියලා කියන්නේ මෙන්න මෙයා. කීයද? 3. එයාගේ නිරූපිතාගය කොහොමද හොයන්නේ? එයාගේ වටිනාකම කියන එක. නිරූපිතාගය කියලා කියන්නේ වටිනාකම කියන්නේ දෙකම එකයි. මේ ඉලක්කම ලියලා ඉවර වෙලා එතනින් පස්සේ තියෙන ඉලක්කම් වලට බිංදු දාන්න. එහෙනම් වටිනාකම කීයද? 30යි. දස ස්ථානේ 3 තියෙන්නේ, 10 ඒවා තියෙන්නේ, 10 ඒවා 3ක් කීයද? 30යි. ඔන්න ඔච්චරයි කතාව. හරි. හොඳයි. 10. දී ඇති සංඛ්‍යා රේඛාව මත ඍණ 2 සහ ධන 3 ලකුණු කරන්න. ඍණ 2 මේ තියෙන්නේ. බෝලේ උඩට භාගයයි යටට භාගයයි වෙන්න. අනිත් එක්ක කවුද? ධන 3. එක තියෙන්නේ මෙතන. ඔය තියෙන්නේ. ඍණ 2 සහ ධන 3. හරි නේද? මිනිත්තු 50 තප්පර වලින් දක්වන්න. ඉතින් ඔයා බලන්න පුතේ මිනිත්තුවක් කියන්නේ තප්පර කීයද කියලා. මිනිත්තුවකට තප්පර කීයක් තියෙනවද? විනාඩියකට තප්පර 60ක් තියෙනවා. එහෙනම් 60 ගොඩවල් කීයක්ද? 50ක්. ඔයා එහෙනම් 50 ඒවා 60ක් බලන්න වෙනවා. අපිට මේක වැඩි කරද්දී බිංදු 2 අපි අමතක කරලා ඒක පිටිපස්සෙන් ලියා ගන්න. 5 වරක් 6 30යි. තප්පර කීයක්ද? 3000ක්. තත්පර 3000ක්. ලියලා තියන්න බලන්න. උත්තරත් හදාගන්න හරියට. මට ඊට පස්සේ 12 වෙනි එක නම් බෑනේ නේද? ආරෝහණ පටිපාටියට අපි ලියන්න එපේ. හරි. එහෙනම් මේකේ වැරදි අඩුපාඩු හදාගන්න විනාඩියක් දෙන්න පට ගාලා පුතේ. ඒ එක්කම පුතේ වැරදි හදාගන්න ගමන් අපි ඊයේ 6 වසරේ ඔන්ලයින් තියරි පන්තිය පටන් ගත්තා. කවුරු හරි තාමත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ඉඳලා මොනවා මේ හේතුවක් හින්දා මොකක් හරි බැරි වෙලා තිබුණා නම් මට අද මැසේජ් එකක් දාන්න ඔන්ලයින් තියරි පන්තියට සම්බන්ධ වෙන අය. එතකොට අපේ හෝල් ක්ලාස් වෙන අය නෙමෙයි අනිත් අය. හරි? තප්පර 3000යි. හරිනේ? බලන්න ඊළඟට 12 වෙනි එක. දී ඇති සංඛ්‍යා ආරෝහණ පටිපාටියට ලියලා දෙන්නලු. ළමයින්ට මම කියලා දීලා තිනවා ආරෝහණ පටිපාටියට ලියන්න බැරි නම් එකපාරට ඔබ හිතා ගන්න බැරි නම් සංඛ්‍යා රේඛාවක මේ ඉලක්කම් ටික තියෙන හැටි බලන්න කියලා. බිංදුව තියෙන්නේ හරි මැද. මෙයා. දෙකේ ඉලක්කම තියෙන්නේ මේ පැත්තේ. මේ ඊළඟට එකේ ඉලක්කම තියෙන්නේ 0.2යි අතර. ඍණ දෙක තියෙන්නේ මේ පැත්තේ. ධන තුන තියෙන්නේ මේ පැත්තේ. ඔන්න ඔහොම තමයි ඉලක්කම් ටික තියෙන්නේ. දැන් ආරෝහණ පිළිවෙල කිව්වහම මේ පැත්තේ ඉඳලා අර හෙට ලියන් යනවා. අවරෝහණ පිළිවෙල කිව්වොත් ඒ පැත්තේ ඉඳලා මෙහාට කරගෙන එනවා. ඔක තමයි අපි කරන්නේ. දැන් මේකේ ආරෝහණ පටිපාටියනේ. ආරෝහණනේ පොඩි එකාගේ ඉඳලා ලොකු එකාටනේ. එහෙනම් මුලින්ම ඍණ දෙක තමයි පොඩි එකා. ඊට පස්සේ බිංදුව ඊළඟට 1 ඊළඟට 2 3 මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා නම් මේකෙන් අර සංඛ්‍යා රේඛාවත් එක්කම මේ ගාන හදාගන්න. හරි? හරි නේද? අන්න චක්කරේ දන්නවද කියලා බලලා පුතේ 13 වෙනි එකේ 8 වරක් කීයද කියලා අහනවා 56 කියලා කියන්නේ 8 වරක් කීයද 7 56 හරිනේ ඊළඟට යම් අගයක් ආසන්න 10 ගුණාකාරයට වැටෙව්වම 70යි එහෙනම් වටයපු අගය 70යි එහෙනම් 70ට වට යන්න පුළුවන් ඒවා මොනවද පුතේ 65 ඉඳලා තමයි තියෙන්නේ 65 66 67 68 69 70 නේද 71 72 73 74 වෙනකන් ටික 70ට වට යන්න පුළුවන්. කීයද? 65 ඉඳලා 74ට යනකම් ඉලක්කම් ටික. එහෙනම් ඒ සංඛ්‍යාවට තියෙන්න පුළුවන් අගයන් තෝරලා ඉලක්ක අඳින්නලු. ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතන තෙක් තියෙන අගයන් මෙතන තියෙනවා නම් ඉලක්ක අඳින්න. 71 පුළුවන් 65 පුළුවන් 75 බෑ වට යන්න. 64ත් වට යන්න බෑ. 64 වැටෙව්වොත් වට යන්න වෙන්නේ 60ට පුතේ 75 වැටෙව්වොත් වට යන්න වෙන්නේ 80ට. ඒකින්ද ඒ දෙන්න බෑ. මේ දෙන්න විතරයි ඉන්නේ. 71 සහ 65. 71 සහ 65. දාගන්නේ දෙක පටස් කරලා දාගන්න. විනාඩියයි
හොඳයි අපි යන් එහෙනම් ඊළඟ එකට 15 ඔරලෝසුවේ දක්වා ඇති වෙලාව පැය 12 ක්‍රමයට පැය 12ට නම් මේක කීයද තියෙන කියලා හරියටම පැය කටුව 7ට මෙයා 12ට ඒ කියන්නේ පෙරවරු හරි පස්වරු හරි 7යි හැබැයි මේක කියනවා පස්වරු කියලා දීලා තියෙනවා කීයද 7යි පස්වරු 7යි පස්වරු 7යි පැය 24 ක්‍රමයට පැය 24 ක්‍රමයට ලියනව නම් මේක තිබුණා නම් අපිට හොඳටම ඇති දැන් මේක ලියාගත්තම අරය ඕනේ පැය 24ට හරවන්න මොකද කරන්නේ මේ පැය ගානට 12ක් එකතු කරලා පැය ගාන හදා ගන්න 7ට එකතු කරන්න 12ක් කීයද 19යි එහෙනම් අපි ලියනවා 19යි 32යි බිංදු 2යි ඔන්න පැය 24 ක්‍රමයට පැය ගානට 12ක් එකතු කරලා ලියන එක තමයි අපි කරන්නේ මැදින් 32ක් තියලා තමයි මිනිත්තු ගාන ඊට පස්සේ ලියන්නේ හොඳද ඊළඟට ගණක රාමුවක දක්වන්න තියෙනවා අපිට 304 කියන ඉලක්කම. එහෙමනම් අපි ගණක රාමුවක් ඇඳගමු. එතකොට 304 කියනකොට මේ තියෙන්නේ 1 ඒවා 10 ඒවා 100 ඒවා. එහෙමනේ තියෙන්නේ. මේ 1 ඒවා 10 ඒවා 100 ඒවා. ලියලා තියන්න. 1 ඒවා 10 ඒවා 100 ඒවා. එතකොට 1 ඒවා කීයද? 4යි. එහෙනම් ලස්සනට බෝලයක් අඳින්න. හැබැයි බෝල අඳිනේව පුතේ එක සමානවම වෙන්න අඳින්න. මේකේ 4යිනේ. ඇඳලා ඉවර වෙලා ලස්සනට පාට කරලා තියන්න ඊළඟට. ඊළඟට මෙතන 3යි. 1යි 2යි 3යි. ඔන්න ඔය විදිහට අඳින්න. ඊළඟට මේ විදිහට පාට කරලා තියන්න. ඕනම 304 10 ඒවා කීයක්වත් නැහැ නේ. පටස් ගාලා ඉවර කරන්න විනාඩියකින්. මන්ට ඉවර කරමු. හරිනේද ගණක රාමුවත් එහෙනම් වැරදිලා තිබුණා නම් මොනවා හරි ඒක ප්‍රශ්න ඉවර වෙන්නේ නැති අපි ළමයි කරගෙන නේද හොඳයි අපි යන් ඊළඟට 17 ප්‍රශ්නේ පුතේ හරි 17 ප්‍රශ්නට යමු
පහත රූප සටහනේ වෘත්ත දෙකම මත පිහිටන ලක්ෂණ නම් කරන්න. කියන්නේ රවුම් දෙක මතම තියෙන්න ඕනේ. දෙකේම මත. මේ රවුම් මතක් තියෙනවනේ මේ රවුම් මතක් තියෙනවනේ. එහෙනම් ඔයාලට පේනවා මේ රවුමේ මෙයා ඉන්නේ. මේ රවුමෙත් මෙයා ඉන්නේ. මත කියපුවා රේඛාව මත මෙන්න මෙයා. ලක්ෂ්‍ය කවුද? B. මෙයා තමයි මත ඉන්නේ. හේතුව තමයි වෘත්තයක මේ තියෙන තුල මේ තියෙන පිටත නේද? පිටත මේක තමයි මත කියලා කියන්නේ. හරි? කවුද? හරි. එහෙනම් මත ඉන්නේ B. වෘත්ත දෙක මත. නේ? පෙරවරු 9:30ට ආරම්භ වෙච්ච විභාගය 11:45ට ඉවර වුණා නම් පැවති කාලය හොයලා දෙන්නලු. එහෙනම් පසු වෙලාවෙන් පෙර වෙලාව මොකක් කරන්න ඕනේද අපි? අඩු කරන්න ඕනි ගත වෙච්ච කාලය හොයාගන්න පුතේ. 11:45න් අඩු කරන්න 9:30ක්. පැය මිනිත්තු 45න් 30ක් ගියන් කීයද? 15යි. 11න් 9ක් ගියන් කීයද? 2යි අර. පැය 2යි මිනිත්තු 15ක් විභාගෙ තියලා තියෙනවා. ළමයින්ට නම් විභාගෙ තියෙන්නේ පැය 2යි නේද? හරි. කියවන්නත් සමහර වෙලාවට කාලා දිනනවා. ඒකට 2යි කාලයි. එක හරි. කියවන්න කාලෙකුත් වෙන් කරනවා සමහර වෙලාවට විභාගවල. හරි. ඒ සාමාන්‍ය පෙරට නම් එහෙම වෙන් කරන්නේ නැහැ. වාර විභාගවල සමහර ඒවා එහෙම කරනවා. පැය දෙක තමයි 6 වසර 7 වසර 8 වසර 9 වසර ළමයින්ගේ විභාග කාලය වෙන්නේ ගණන් වලට. හොඳයි. 19 මේක ලියා ගන්න වෙලාවක් ඕන නැති නේද? හොඳයි. මේක ඉක්මනට හදා ගන්නකො ඉක්මනට. හරි. දී ඇති භාජනයේ ජලය මිලිලීටර් 25ක් ඇත. සම්පූර්ණයෙන් පුරවන්න තව කොච්චර ප්‍රමාණයක් ඕනද කියලා අහනවා. මේක පුතේ මිලිලීටර් 25යිලු මේ තියෙන ටික. එහෙනම් ඔයා බලන්න මිලිලීටර් 25 වගේ කීයක් තියෙනවද කියලා. මේකේ නේද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් යනවා. 25 ඒවා මේක සම්පූර්ණයෙන් පුරවගෙන යන්නේ. එහෙනම් ඔයා බලන්න 25 ඒවා කීයද? තවත් ඕනි ජල ප්‍රමාණය. ඒකින්ද බලා ගන්න. තවත් ඕනි. දැනට මේක තියෙනවා. ඔයාට ඕනි තව 6යි ඕනි. මෙන්න මේ ටික විතරයි ඔයාට ඕනි. 6යි. 25 ඒවා 6යි. කීයද? 150ක් මිලිලීටර් 150යි. ඔයා 7න් වැඩි කළා 175යි කියලා ලියන්න එපා. ඇයි දන්නවද? මෙතන අහන්නේ තවත් කොච්චර ඕනද කියලා. මේක තියෙනවනේ ඇත්තටම 25. 25 තියෙනනේ. 25 වගේ 1යි 2යි 3යි 4යි 5යි 6යි තියෙන්නේ තව පුරවන්න අපිට. 25 ඒවා 6ක් කියලා කියන්නේ 150යි අපිට ඕන. හරි? ඊළඟ එක නම් මං හිතන්නේ ශිෂ්‍යත්ව ළමයින්ට දෙන ගාණක් නේද? 1354න් අඩු කරන්න 143ක්. 4න් 3ක් 1යි 5න් 4කුත් 1යි. එතන 2යි 1යි. කීයද? 1211යි. හොඳයි. කෙටි ප්‍රශ්න 20 20න් කීයද කියලා chat එකට දාමු බලන්න අපේ ළමයි. ඊයේ සතියේත් මම ඔහොම ගත්තා ෆීඩ්බැක් එක නේද? බලමු 20න් කීයද කියලා. කෝ 20න් කීයද ළමයි? විස්සෙන් 20යි හොඳයි ප්‍රබුද්ධි 20යි නන් දාගෙන නැති කට්ටිය ඉතින් මට නම් කියන්න විදිහක් නැහැ වෙනින් එක එක නම් වලින් ඉන්නෝ පන්තියට එනකොට මුලින්ම නම හදාගත්තා නම් ඔන්න හරි පුතේ එතකොට මට පේනවා කවුද ඉන්නේ කියලා 18යි සසිඳු දහනමයයි නවෝදා මිනුදි 19යි දිනිති 18යි හොඳයි හොඳයි කෝ ඉතුරු අය
දිනිති 18යි. හොඳයි. ජෙසි 20යි. හොඳයි හොඳයි. දැන් ඉතුරු කට්ටිය ටයිප් කරනවා එතනින්. හොඳයි පුතේ. හොඳයි. හරි. එහෙනම් අපි දෙවෙනි කොටස් එකට යන් ඉතුරු අයත් මං හිතන්නේ ඔය ගාන වගේ ඇති කියලා. හැමෝම try කරන්න ඕනි 20න් 20 වෙනකන්. හරි. කවුරු හරි ඉන්නව නම් පුතේ 18කට වැඩි එහෙම අඩුයි කියලා ඉලක්කමක්. ඒ කියන්නේ 16 15 වගේ නම් ඔයා පළවෙනි මාරේම තව අනිවාර්යෙන් මොකක් කරන්න ඕනද? හොඳට බලා ගන්න ඕන. පළවෙනි මාර පාඩම් ටික. මොකද ඔයාට පොඩි පොඩි මොනවා හරි මිස්ටේක්, ඒ කියන්නේ මොනවා හරි දේවල් මිස් වෙලා තියෙන හින්දා තමයි ඔයාගේ අතින් වෙන වැරදි අඩුපාඩු මිස්ටේක් හින්දායි තමයි ඔය ප්‍රශ්න වෙලා තියෙන්නේ. හරි. ඒකට පේපර් එක ඔයා පැය දෙක ගානට තියලා ඔය පේපර් එක ලියලා බලලා ජොයින් වුණාම ඔයාගේ වැරදි සම්පූර්ණව හදා ගන්න පුළුවන්. ඒතකොට දෙමව්පියොත් පේපර් එක දුන්නාම දරුවට පැය දෙකක් වෙනම තියලා පේපර් එක ලියවන්න. හරි. ඒතකොට හැම සතියකම මේක කරන්න. ඒක හැම සතියකම පේපරයක් කරනෝනේ පැය දෙක ගානේ. හරි. දෙමව්පියෝ අනිවාර්යෙන් බලන්න පැය දෙක අරගෙන පොත් බලන්නේ නැතුව මෙයා කියන්නේ පොත් වලින් බලලා කරන්නේ නැතුව මෙයා තනියම මේක කරනවද කියලා. ඊට පස්සේ දෙමව්පියන්ටම පුළුවන් දරුවත් එක්ක එකතු වෙලා ඉඳගෙන පේපරේ හරි වැරදි බලන්න අපි සාකච්ඡා කරගෙන යනකොට. ඒතකොට දරුවගේ ලකුණු මට්ටම ගෙදර ඉඳලම සතියක් ගානේ වැඩි වෙනවද? එහෙම නැත්නම් දරුවගේ අඩුපාඩු මොනවද? මේ සෙට් එකම බලා ගන්න පුළුවන්. හරි. ඒතකොට සතියක් ගානේ එහෙම අප්ඩේට් වෙවි හිමීට මීට යනවා කියලා කියන්නේ වාර විභාගෙ ඉතින් අනිවාර්යෙන් ලකුණු 90න් එහාම තමයි. ආයි අහන්න දෙයක් නැහැ. හරි. හොඳයි. එහෙනම් අපි යනවා ලොකු ප්‍රශ්න වලට. ලොකු ප්‍රශ්න වලට බලන්න. මේ අපිට දීලා තියෙන්නේ අර සංඛ්‍යා කියවීම තිබිච්ච පාඩම තියෙන්නේ. අන්න ඒකෙන් තමයි දීලා තියෙන්නේ. බලන්න. මේ ඉලක්කම කලාප වලට වෙන් කරලා සම්මත ආකාරයට ලියන්න. එහෙනම් අපි මොකද කරන්නේ පුතේ? අග ඉඳලා ඉලක්කම් 3 3 වෙන් කරනවා. මේ මෙතනින් වෙන් කළා 3යි, ආයි ගියා 1 2 3යි, ආයිත් 1 2 3යි වෙන් කළා. ඒ වෙන් කරපු තැන් වලින් පොඩි හිස් තැනක් තියලා අපි ඉලක්කම ලියලා දානවා. ඒක තමයි අපි සම්මත ආකාරයට ලියනවා කියලා කරන්නේ. 50යි 228යි ඊළඟට 341යි 341යි 560. ඕන්න ඔය විදිහට ඉලක්කමක පරතරයක් සහිතව ඉලක්කම් 3 3 අග ඉඳලා වෙන් කරලා ලියනකොට අපි කියන මොකද? සම්මත ආකාරයෙන් ලියනවා කියලා. හරි? ඊට පස්සේ ඔයාලට තියෙනවා ඒකේ දෙවෙනි කොටස වචනෙන් ලියලා දෙන්නලු මේක. වචනෙන් ලියලා දෙන්නලු. හරි? එතකොට මෙයා වචනේ ලියන්න පටන් ගන්නකොට කලාප ටික බලා ගන්න ඉපේ අපි ඉස්සෙල්ලාම. මේ තියෙන්නේ ඒකක කලාපේ, මේ තියෙන්නේ දහස් කලාපේ, මේ තියෙන්නේ මිලියන කලාපේ, මේ තියෙන්නේ බිලියන කලාපේ. හරි? එතකොට බිලියන කලාපේ කීයක් තියෙන්නේ? 50යි. එහෙනම් ඔයා ලියන්න පටන් ගන්න ඕන 50 බිලියන නේද? පනස් බිලියන 50 බිලියන 228 මිලියන 228 මිලියන 50 බිලියන 228 මිලියන 341,000 341,000 560. හරි 50 බිලියන 228 මිලියන 341,560. හරි දැන් ඔයාගෙන් ඊළඟට අහනවා එකේ 6 වටිනාකම කීයද? එහෙනම් මේ ඉලක්කමේ 6 තියෙන්නේ ආ මෙතන. 1 ස්ථානේ 10 ස්ථානේ තමයි තියෙන්නේ. 10 ස්ථානේ තියෙන්නේ 10 ඒවා. එහෙනම් 10 ඒවා 6ක් කීයද? 60යි. එහෙනම් 6 වටිනාකම තමයි කීයද? 60යි. ලේසි කතන්දරේ නේද? 60යි. 6ෙහි වටිනාකම 60යි. අර වචනේ ලියපු එක පුතේ අකුරෙන් අකුර චෙක් කරන්න. අකුරෙන් අකුර චෙක් කරන්න.
හරි ලියලා ඉවරලා මට හරි කියන මෙසේජ් එකක් දාන්න පුතේ. ඒතකොට මට ඊළඟ කොටසට යන්න පුළුවන්. හොඳයි ගොඩ දෙනෙක් ඉන්නවනේ. ඉවරයි. හොඳයි. හරි පුතේ එහෙමනම් අපි යම් මේකේ B කොටසට B කොටස. බලන්න කොඩි හතරක සටහන් වී ඇති ඉලක්කම් ඉහත රූපයේ දක්වා ඇත. එම ඉලක්කම් වලින් එක් ඉලක්කමක් එක්වරක් පමණක් භාවිතා කරලා ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව ලියන්න අර කලින් වගේම තමයි. මේ ඉලක්කම් ටික දිහා බලන්න ලොකුම ඉලක්කම ලියනවා නම් අවරෝහණ පටිපාටියට ලියන්න. අවරෝහණ පටිපාටියේදී ලොකු එකක් 9 ඊට පස්සේ ලොකු එක 6 ඊට පස්සේ ලොකු එක 4 පොඩි මේක 3 මේ තියෙන්නේ විශාලම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාවක් ලියන්න. එහෙනම් මේ ඉලක්කම් ටික අනිත් පැත්තට ලියන්න. 3 4 6 9 මේ පැත්තට ලියුවා විශාලම සංඛ්‍යාව ලියන්න අනිත් පැත්තට ලියන් ගියා කුඩාම සංඛ්‍යාව. එම සංඛ්‍යා දෙක අතර වෙනස එහෙනම් අඩු කරන්න. 9643න් 3469ක් අඩු කරන්න. වෙතිනේ 13න් 9ක් ගියාම 4යි 3යි ආපහු 13න් 6ක් ගියාම 7යි 5න් 4ක් ගියාම 1යි 9න් 3ක් ගියාම 6යි බලන්න පුතේ උත්තරේ 6174ක් ඇවිල්ලා තියෙනවාද කියලා වැරදි අඩුපාඩු ටික හදාගන්න විනාඩියක් දෙන්න. පටස් ගාලා මේ අඩු කරන ඒවා වැරදි නම් එහෙම මේ විදිහෙන් පිළිවෙලට දාගන්න ලස්සනට. ඔයගේ පළාත් පේපර් පුතේ පරණ ඒවා මොනවා හරි මදිපාඩුවක් තියෙනවා නම් හරි මැසේජ් එකක් දාලා රෙකෝඩින් ඉල්ල ගන්නේ බෑ. මං ගිය සතියට කලින් සතියේත් හැබැයි ඒ පරණ වීඩියෝ සෙට් එකම ගෲප් එකට දැම්මා. හරි. කවුරු හරි අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නව නම් නැත්තම් කවුරු හරි ඒ ටික මගෙන් ඉල්ල ගන්න. PDF එකයි මම රෙකෝඩින් එකයි එවන්නම්. ඒත් එක්කම අපේ පන්ති වල පුතේ මේ පේපර් වැඩසටහන පුළුවන් තරම් ඔයගලන්ගේ යාළුවන්ව දැනුවත් කරන්න. ඔයගොල්ලෝ ඉන්න ඉස්කෝලවල හැම සතියකම අපි පේපරයක් හදනවා. අපිත් එක්ක එක්කහුව වෙලා වැඩ කරන්න ඉන්න කියලා හැමෝටම ආරාධනා කරන්න. හරි හොඳයි එහෙනම් කටි ඉවරයි වගේ අපි යන් ඊළඟට අපේ ලොකු ප්‍රශ්නවල දෙවෙනි එකට. හරි මේවා ටිකක් අර ලේසි ප්‍රශ්න නේ නේද? අපිට ඉක්මනට මේ ටික කරගෙන යන්න පුළුවන්. පුතේ මේක අර පේපර් එකේ තියෙන විදිහට ඒ පේපර් එකේ තියෙන්නේ පොඩ්ඩක් අර කපලා يعني මේකක දාලා කපලා තමයි තියෙන්නේ. ඒකට රූප සටහන ගොඩාක් පැහැදිලි කමක් නැහැ ඒකේ. නමුත් අපි බැලුවොත් එහෙම මෙන්න මෙහෙම තමයි සංඛ්‍යා රේඛාව දීලා තියෙන්නේ. හරි මේ සංඛ්‍යා රේඛාව තියෙන ඍණ 3 ඉඳලා 10 වෙනකන් ටික ඊට A B C D ටික ලකුණු කරලා තිනවා ඍණ 2 A ඊළඟට බිංදුව D 1 C නේද 2 X ඊළඟට 6 T ඔන්නෝම තමයි තියෙන්නේ. මම ඒක මෙතෙන්ට අරන් තිනවා මම ඉලක්කම් ටික ඕිනම් ඔයාට පැහැදිලි වෙන්න මෙහෙම පොඩ්ඩක් නැවත උඩින් ලියන්නම්. මෙතන තියෙන පුතේ බිංදුව මෙතන තියෙන ඍණ 1 ඍණ 2 ඍණ 3 ඔහොම තමයි තියෙන්නේ. හරි එහා පැත්තට ධන 1 2 3 4 5 6 7 8 ඔහොම තියෙනවා මෙහාට 9 10 මෙන්න මෙතන 6 ළඟින් T ලකුණු කරලා තියෙනවා ඊළඟට මෙතන X ලකුණු කරලා තියෙනවා මෙතන C තියෙනවා D තියෙනවා A තියෙනවා ඔයාට තෝිනම් තමන්ගේ පේපර් එකේ මේ ටික පොඩ්ඩක් ඝනකම් කරලා හදාගන්න හරි ඊළඟට සංඛ්‍යා රේඛාව මේ පැත්තේ දාලා මෙහෙට ඇඳලා තියෙනවා ඒකට ඕන්න මම තමයි තියෙන්නේ. හරි. ඔයාලට කියනවා මේකේ A හා X වලින් දැක්වෙන සංඛ්‍යා මොනවද? A කියන්නේ කවුද? ඍණ 2. X අකුරෙන් දැක්වෙන්නේ ධන 2. ධන කියලා නම් ඒකේ දැම්මත් එකයි නැතත් එකයි. හොඳද? එන A කියන්නේ ඍණ 2,
x කියලා කියන්නේ ධන 2. සංඛ්‍යා රේඛාව මත ඍණ 3 ලකුණු කරලා ඒක x ලෙස නම් කරන්න කියලා තියෙනවා. ඍණ 3 කියන්නේ මෙතන පුතේ. හැබැයි මේ ප්‍රශ්නේ නම් පොඩි වැරද්දක් තියෙනවා එතකොට නේද? මොකද ඒක x කියලා මාක් කරන්න බෑනේ අපිට x කියලා කෙනෙක් ඉන්නවනේ. බලමු පේපරෙත් එහෙම තියෙන්නේ කියලා. ඔව්නේ ඍණ 3 x ලෙස නම් කරන්නනේ. පුතේ එතන පේපර් එකේ අපි හදාගමුද පේපරේ අයින් කරලා මේක තියෙන එක මේ x කියන කෙනා අයින් කරන්න. අපි වෙන අකුරක් දාගමු එතකොට. මේ x කියන කෙනා පේපර් එකේ අයින් කරලා අපි එතන නැති වෙන අකුරක් දාගමු. ඕකේ අපිට තිබ්බා කවුද? y තිබ්බද ඕකේ නෑනේ. එහෙනම් අපි ඒකට y කියලා දාගමු. මෙතෙන්ට දාගන්න y කියලා පුතේ. හරි. මෙතෙන් දාගන්න y කියලා. ඔයා y කියලා දාගන්න පේපර් එකේ. හරි. හොඳයි. x ලෙස නෙමෙයි එතකොට මොකද? y ලෙස නම් කරන්න කියලා ඉන්න ඕන මෙතන. පේපර් එකේ හදාගන්න එක. y ලෙස නම් කරන්න. එහෙනම් ඍණ 3 තියෙන තැන ඔයා මාක් කරලා ඉවරලා මෙතන y කියලා දාන්න. හරි. ඔය දින් සංඛ්‍යා රේඛාව මත y ලකුණු කරන එක හැබැයි ඍණ 3 තියෙන්නේ. හොඳයි. සංඛ්‍යා රේඛාව මත ඇති සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට ඉංග්‍රීසි අක්ෂර මගින් ලියන්නලු. එහෙනම් මේකේ තියෙන ටික ආරෝහණ පටිපාටියට ඉලක්කම් බලලා ඉංග්‍රීසි අකුරු ටික ලියන්න පුතේ. ඔයාලට කරන්න තියෙන්නේ හරි සරල වැඩක්. ආරෝහණ පටිපාටිය කියලා කියන පොඩි එකාගේ ඉඳලා ලොකු එකාටනේ. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවේ වම් පැත්තේ ඉඳලා දකුණු අත පැත්තට ලියාගෙන යන්නේ ටික. කවුද? y a d c x t. අවරෝහණ පටිපාටිය කිව්වොත් අපි මේ පැත්තට තමයි ලියන් යන්නේ. ඒක ගිය සතියේ පේපර් එකෙත් අපිට හම්බුණා නේද? එහෙනම් ලියන්න. y a ඊළඟට DCXT ඕන ආරෝහණ පටිපාටියට අකුරු ටික ලිව්වා. ඉංග්‍රීසි අක්ෂර වලින් ලියන්න කියලා තියෙනවා. ඊළඟට a හා x වලින් දැක්වෙන සංඛ්‍යා ගන්නලු. ඔබ බලන්න a හා x වලින් සෑදෙන සංඛ්‍යා. a කියලා කියන්නේ ඍණ 2, x කියන්නේ ධන 2. එහෙනම් ඍණ 2යි ධන 2යි ගන්නලු. ඊට පස්සේ ඔයාලට කියනවා මෙන්න මේ ලකුණු තුනෙන් කැමති එකක් දාලා මේක සම්බන්ධ කරලා දෙන්න කියලා. පුතේ එහෙනම් ඍණ ඉලක්කමද ධන ඉලක්කමද ලොකු ඉලක්කම වෙන්නේ? හැම වෙලෙම සංඛ්‍යා රේඛාවේ ඍණ ඉලක්කමකට වඩා ඒ කියන්නේ මෙන්න මේ ඍණ ඉලක්කමකට වඩා දකුණු පැත්ත පැත්තේ ධන ඉලක්කම් ලොකුයි. අපි සංඛ්‍යා රේඛාවේ හැම වෙලෙම කියලා දෙනවා ළමයින්ට. මොකද වම් අත පැත්තේ ඉලක්කමකට වඩා දකුණු අත පැත්තේ ඉලක්කමක් ලොකුයි. ඒක ඍණ දෙක තියෙන්නේ වම් අත පැත්තේ සංඛ්‍යා රේඛාවේ. ධන දෙක තියෙන්නේ දකුණු අත පැත්තේ. එහෙනම් මේ පැත්ත තමයි ලොකු පැත්ත. එහෙනම් ධන දෙකට කට ඇරලා අසමානතාවය තියන්න. හරිද වැඩේ? ඍණ දෙකට වඩා ධන දෙක විශාලයි. කට ගාලා එකක් දාගන්න. අපිට ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට යන්න තියෙන ලොකු එක නේද? හැමෝම පේපරේ කරලා ඉන්නේ ඒකින්ද අපිට ගොඩක් ලේසි වැඩේ ඉස්සරහට කරගෙන යන්න. ඇයි? මේ ටික හරි වැරදි බලන්න විතරනේ වාට තියෙන්නේ. ඊපස්සේ බලමු ප්‍රශ්න ටික සෙට් එකම කොහොමද තත්ත්වය කියලා නේද? හොඳයි අපි යනවා ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙට. ලොකු ප්‍රශ්න වල තුන්වෙනි එකට. බලන්න A හා B නම් බස් රථ දෙකක් මහනුවරින් ගමන් අනබා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි ගමන ආරම්භ කරන්නේ. ආරම්භ කරලා වස්ගමුවට ගමන් කළ ආකාරය. ඒ කියන්නේ වස්ගමුව කියන්නේ මෙන්න මෙතෙන්ට ආපු ආකාරය තමයි මේ තියෙන්නේ. හරි. එම ගමනට අදාළව බස් රථ ගමන් කරපු වෙලාව හා අවසන් කළ වෙලාව පහක් දැක්වෙනවා. එක බස් එකක් ගිහිල්ලා තියෙන්නේ මෙතන ඉඳලා මෙහෙට. මාතලේ නාවුල ඇලහැර ඉලුක් කුඹුර වස්ගම. අනිත් බස් එක ගිහිල්ලා තියෙන්නේ මහනුවර රත්තොට ඊට පස්සේ ඉලුක් කුඹුර වස්ගමුව කියන පාරේ. හරිද? මේකෙදි ඔයාලට කියනවා මෙහෙම කතාවක් ඔන්න ඊළඟට. මහනුවර පැත්තෙන් යන එක පිටත් වෙලා තියෙන්නේ පැය 14ට නිමා වෙලා තියෙන්නේ 20යි 10ට. හරිද? ඊට පස්සේ මාතලේ කරහා යන එක
රත්තොට නැතුව මේ පැත්තෙන් යන එක නේද? අරක තිබ්බේ කොහොමද? මහනුවර රත්තොට ඉලුක් කුඹුර. ඒ කියන්නේ මෙන්න මෙහෙම ඉලුක් කුඹුර වස්ගම. ඊට මේකේ තියෙන්නේ මහනුවර මාතලේ නාවුල. මහනුවර මාතලේ නාවුල මේ පැත්තෙන් තමයි යන්නේ. මොනමයි තියෙන්නේ. හරිද? A හා B බස් රථයන්ට ගත වූ කාලය වෙන වෙනම හොයන්න. එහෙනම් A බස් රථයේ කාලය වෙනම හොයමු. B බස් රථයේ කාලය වෙනම හොයමු. A බස් රථය අවසන් වෙලාවෙන් පෙර වෙලාව අඩු කරන්න. අවසන් වෙලාව 20:10 පෙර වෙලාව 14 අඩු කරලා දාන්න. ගත වෙච්ච කාලය පට ගාලා හොයා ගන්න පුළුවන් වාට. 10යි 20න් 14ක් ගියන් කීයද? 6යි. පැය 6යි මිනිත්තු 10ක් ගත වෙලා තියෙනවා. පැය 6යි මිනිත්තු 10කුයි ගත වෙලා තියෙනවා. ඔන්න B බස් රථය ගත්තාම 20:30 අවසන් වෙලාව. පටන් ගත්ත වෙලාව 15:30 අඩු කරලා දාන්න. 0.30න් 30ක් ගියාම ඊළඟට 20න් 15ක් ගියන් කීයද? 5යි. එහෙනම් මේක පැය 5කින් ගමන් අවසන් කරලා තියෙනවා. මිනිත්තු නැහැ. ඔන්න ගත වෙච්ච කාලය අපි වෙන වෙනම හෙව්වා. A බස් රථයට කොච්චර වෙලාවක් ගියාද පුතේ? පැය 6යි මිනිත්තු 10ක්. B බස් රථයට පැය 5යි. මේ පැත්තට තමයි A බස් එක කියලා දෙන්නේ. මේ පැත්තට තමයි B බස් එක කියලා. හරි? අපි A බස් එක බැලුවා. A බස් එක පැය 6යි මිනිත්තු 10යි. මේ පැය 6යි මිනිත්තු 10යි. අර පැත්තට ගිය එක මාතලේ පැත්තෙන් ගිය එක පැය 5න් ගිහිල්ලා. හරි? හදා ගන්න බලන්න ඕකේ මොනවා හරි වැරදි අඩුපාඩු තියෙනවා අඩු කරලා ගත වෙච්ච කාලය හොයලා තියෙන කොටසේ. දැන් කවුරු හරි ළමෙක් ඉන්නවනම් අද පේපර් එක හදන්න බැරි වෙලා එහෙම නැත්නම් හදන්න නැතුව ඉඳලා දැන් සම්බන්ධ වෙලා නේද? ඉතින් පුතේ ඔයාට ගොඩක් දේවල් මග ඇරෙනවා. පේපර් එක කලින් කරන්න නැතුව දැන් මගෙත් එක්ක කරන එකේ හේතුව ඇයි දන්නවද? ඔයාට ඔයාගේ දැනුම වෙන ගන්න අවස්ථාවක් ඉන්නේ. හරි? එතකොට ලබන සතියෙන් ඉඳලවත් ඔයා හරියාකාරව මේ වැඩ ටික කරන්න වග බලා ගන්න පුතේ. ඇයි දන්නවද? නිකන් වැඩ මග ඇර බාගෙට කරන්න නැතුව නේද? පිළිවෙලකටම අපි දීලා තියෙන පිළිවෙලටම කරන්න. පේපර් එක කලින් කරනවා. පැය දෙකක් වෙලාව තියලා ඊට පස්සේ ඔයාගේ හරි වැරදි ටික බලන්න ඉනවා. වැරදි ටික ආපහු පාඩම් බලලා ඉගෙන ගන්නවා. ආයි බැරි ටිකෙන් තව ගණන් ටිකක් හදනවා. හරි? ඒක නිසා ඔය බාගෙට වැඩ කරන්න ලැහැත් වෙන්න එපා කවුරුත්. හරි? අනිවාර්යයෙන්ම හදලා ඉවර වෙලා සම්බන්ධ වෙන්න. හරි? මොන යම් හේතුවක් මත හෝ ඒ කියන්නේ හදිසියක් මත හදන්න බැරි වීම කියන එක ඒක වෙන්න පුළුවන් දෙයක්. පේපර් හදාගෙන යනවා හැමදාම ඔයා පන්තිර එන්න කලින් හදනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට ලොකු හේතුවක් හින්දා බාගද පේපරේ හදාගෙන ඉන්න බැරි වෙනවා. ඒ වගේ ඒවා කමන්නේ. අතරින් පතර එකක් දෙයක්. මං කියන්නේ හැමදාම එනවනේ පුතේ සමහර කට්ටිය. පන්තියේදී සර් උගන්වනකොට ලියන්න බලාගෙන නේද? ඒවා අපරාධේ පුතේ. ඒ කියන්නේ පේපර් පන්තියක ඒවා අපරාධේ. හොඳයි. ඉවරයිනේ. අපි යනවා ඊළඟට. කාලේ ඉතිරි කරගත්ත හැක්කේ කුමන මාර්ගයේ ගමන් කළාද කියලා අහනවා. එහෙනම් අඩු කාලයක් යන්නේ B පාරේ ගියාම නේද? B පාරේ ගියාම පැය කීයද? 5යි. එහෙනම් ලියලා තියන්නේ. කුමන මාර්ගයෙන් ගමන් කිරීමද? කුමන මාර්ගයෙන් ගමන් කිරීමද? මහනුවර මාතලේ නාවුල ඇලහැර ඉලික්කුඹුර. ලියලා තියන්න. මාතලේ සිට මහනුවර සිට මාතලේ හරහා ඉලික්කුඹුර. මහනුවර සිට සීටම ටික ලියන්න ඕනේ. යන පාරේ ඊළඟ පොඩ්ඩ කිව්වනම් ඇති. මහනුවර සිට මාතලේ හරහා වස්ගමු. මහනුවර සිට මාතලේ හරහා වස්ගමු තමයි කාලය ඉතිරි කරගන්න පුළුවන් පාරය. ඉතිරි කරගත හැකි කාලය කොච්චරද කියලා අහනවා. එහෙනම් පුතේ 6යි 10න් 5ක් අඩු කරන්න. අන්න ඒක අපිට ඉතුරු කරගන්න පුළුවන්. එහෙනම් පැය මිනිත්තු දාලා එකත් අඩු කරන්න. 6යි 10න් 5ක්.
5.0 කොච්චරක් ඉතුරු කරගන්න පුළුවන්ද කාලය? පැයකුයි මිනිත්තු 10ක්. පැය 1යි මිනිත්තු 10ක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. හරි මේ පාරේ ගියොත් A හා B බස් රථ පිටත් වූ වෙලාවන් පැය 12 ක්‍රමයට ලියන්නලු. පිටත් උනේ පුතේ 14යි කියන වෙලාවනේ තියෙන්නේ. පැය ගාන 12ට වඩා වැඩි නම් 12ක් අඩු කරන්න. එතකොට පැය ගාන වලට හොයාගන්න පුළුවන් පැය 27 මේ 12 වෙලාවේ. 14න් 12ක් ගියන් කීයද? 2යි. එහෙනම් 5 වරු 2යි. 5 වරු 2යි. B බස් රථය පිටත් වෙච්ච වෙලාව 15:30යි. මේ 15 කියන එකෙන් 12ක් අඩු කරන්න. එතකොට 3යි. ගිහලා තියෙන 3:30ට 5 වරු 3:30ට පැය 12ට වැඩි අගයක් පැයවල තියෙනවා නම් පුතේ 12ක් අඩු කරලා 5 වරු කියලා ලියලා තියන්නේ. ඒක තමයි අපි සාමාන්‍ය ඔරලෝසුවෙන් වෙලාව දක්වනවා කියන එකට ලියන්න වෙන්නේ අපිට. මේක තිබ්බේ 15:30යි කියලානේ. 15න් මං කෙලින්ම අඩු කරා 12ක්. 15න් 12ක් අඩු කරාම 3යි. 3:30යි. ලියාගෙන ඉවර කරන්න විනාඩි 50ක් ගාලා. මං කරමු. හරි. ප්‍රශ්න තියෙනවා chat එකට දාන්න. අපිට ඒකේ තව ප්‍රශ්නයක් තියෙනවද කියලා බලමු නේද ළමයි? තව ප්‍රශ්නයක් තියෙනවද ඒකේ? ඔව් B කොටස තියෙනවා. පැය මිනිත්තු එකතු කරන්න නේද? එන එකතු කරමු. මිනිත්තු 30යි 35යි එකතු කළාම පුතේ 65ක් වෙනවනේ. මිනිත්තු ගොඩේ 65ක් තියන්න බෑනේ අපිට. නේද? ඒ 65න් අඩු කරලා දාන්න 60. අඩු කළාම 5යිනේ තියෙන්නේ. ඒ 5 තියන්න. අර 60 පැයකට අරන් එන්න. 4යි 2යි 6යි අර ඉතුරු එකයි 7යි. පැය 7යි මිනිත්තු 5යි. මෙතෙන්ට යමු. 20න් 30ක් අඩු කරන්න බෑ. එහෙනම් මේ පැත්තෙන් පැයක් ගෙනියන්න එහා පැත්තට. එතකොට 60යි මේ 20යි 80ක් වෙනවා. 80න් 30ක් ගියාම 50යි. 4න් 2ක් ගියාම 2යි. බලන්න 2යි 50යිද කියලා. ඒකෙන් පස්සේ අපේ මේ ප්‍රශ්නේ ඉවරද? ඔව් නේද? හා. ඒ ප්‍රශ්නේ මේ දෙකත් හදලා බලන්න පටපට ගාලා. වැරදි අඩුපාඩු හදාගන්න ඩොග් ගාලා ඉක්මන් කරන්න. කවුරු හරි පස්සේ ජොයින් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් අපි තව චුට්ටකින් පුතේ රෙකෝඩින් දානවා. එතකොට මුල් ටික ඔයාට බලා ගන්න පුළුවන්. හොඳද? හරි නේද? හොඳයි. අපි යන් එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. බලන්න. රූපතරහනේ ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති කෝණ වර්ග නම් කරන්න. පුතේ දැන් මේකේ කෝණ වර්ග නම් කරන්න කියලා කියන්නේ මේකේ මේ තියෙන විදිහ අනුව. එහෙම නැත්නම් මේ ගයක් කියලා හිතලා ප්‍රායෝගිකව මේක තියෙන විදිහ වලලා නෙමෙයි. හරි? එහෙම වුණොත් එක එක විදිහට වෙනස් වෙනවා කෝණ ටික. නිකන් ඒ කෝණය කියලා ගමුකෝ අපි. ඒ කෝණේ නම් අවුලක් නැහැ. මෙහෙම තිබ්බත් 3D බැලුවත්, ගෙදරක බැලුවත් ඒක සරල කෝණයම තමයි. අංශක 180යි තමයි. හැබැයි
මේ B කෝණය B කෝණයත් ඒ තියෙන විදිහම තමයි මේක ඍජු කෝණයක් නේද? මේක අවුලක් නෑ. ඒකත් ඍජු කෝණයක්. ඇත්තට බැලුවත් ඒක ගෙදරක ඍජු කෝණයක් තමයි. හරිද? ඊළඟට C අන්න C තමයි ප්‍රශ්නේ පුතේ. ඇත්තටම පුතේ වහල දැන් මේක පේන්නේ මේක මහා කෝණයක් වගේනේ. ඇත්තටම වහලක බැලුවොත් අපි ගිහිල්ලා හරියටම මේ පැත්තෙන් වහලේ අර මුදුන් උළු කැට ටිකයි මේ පැත්තේ ඵලයේ තියෙන්නේ මෙන්න මේ විදිහට. එහෙම තමයි මේ පැත්තට තමයි උළු ටික තියෙන්නේ. ඒක ඍජු කෝණයක් ඇත්තට බැලුවොත්. හැබැයි මේ තියෙන විදිහට මේක මහා කෝණයක් මේ ඇඳලා තියෙන විදිහට. හරිද? එතකොට මේක මේකේ තියෙන විදිහට තමයි අපි ලියන්නේ මහා කෝණයක්. දැන් කවුරු හරි ගෙදරක ඕක වහලා ඍජු කෝණයක්නේ කියලා තිබ්බොත් මේ ගානේ ඒකටත් හරි දෙන්න වෙනවා. මොකද ගියක් කියන එකේ ඒක ඍජු කියන්නේ වහලා හදන්නේ මුදුන් උළු කැට ටිකට මේ පැත්ත සයිඩ් එක ලම්බක වෙන්න තමයි තියලා තියෙන්නේ. මේ තියෙන විදිහට. හරි? ඒත් මේක මහා කෝණයක් කියලා තිබ්බත් ළමෙක් අර විදියට හිතලා C ඍජු කෝණයක් කියලා ලිව්වත් හරි දෙන්න වෙනවා. හරිද? D එකත් එහෙමයි පුතේ. ඉතින් මේ කෙරවල අනිවාර්යයෙන් මොකද්ද? ඍජු කෝණයක් තමයි. හරි? ඒ හැබැයි අරගෙන තියෙන සුළු කෝණයක් විදිහට. කවුරු හරි සුළු කෝණයක් කියලා තියෙනවා නම් හරි දාගන්න ඕක රූපසරහනේ තියෙන විදිය. කවුරු හරි ඍජු කෝණයක් කියලා තිබ්බත් හරි දාගන්න මොකද ඇත්ත රූපසරහන ඇත්ත ගෙදරක ඕක ඍජු කෝණයක් තමයි තියෙන්නේ. E එකත් එහෙමයි. මේක දැක්කහම මේක පරාවර්ත කෝණයක්. දැක්කහම මේක පරාවර්ත කෝණයක්. හැබැයි මතක තියාගන්න. ඕකත් මොකද්ද? ඍජු කෝණයක් තමයි. මේකේ එහා පැත්ත වගේ එක නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පැත්ත ඍජු කෝණයි නම් එහා පැත්තත් මේකේ ඍජු කෝණයි තමයි. කරන්න දෙයක් නැහැ. මේ රූපසරහන දීලා තියෙන හැටියට අපිට ඉතින් මේක පේන විදිහ තමයි මේ ලියලා තියෙන්නේ. ඒක තමයි ලියන්න වෙන්නේ. ඇත්ත රූපයකට ඒතොර ඇත්ත වස්තුවකට ඔය කෝණ හතර වෙනස්. අර මං කියලා දීපු විදිහට. හරි? ඇත්ත ගෙදරක CDE තුනම ඍජු කෝණ. රූපතරහනේ විතරක් එකිනෙකට වෙනස් කෝණ. හරි නේද? අපි යන් ඊන එකට. යා කරන්න තියෙනවා මේව නම් මහා ලේසිම ලේසි සරලම වැඩ නේද පුතේ? 30 100න් ගුණ කළොත් අපි දන්නවා 30 අගට බිංදු දෙක වැටෙන්න ඕනේ. 3000යි. 3000 කොතනද තියෙන්නේ? මේ තියෙන්නේ පල්ලෙහැම 3000යි. 10න් බෙදුවොත් බිංදුව කැපිලා යන්න ඕනේ. එතකොට 303යි. මේ තියෙන්නේ. බෙදනකොට නේද? 3000 ඔය නම් 30න් බෙදලා බලමුකෝ මේ. 3000 බෙදීම 30 බිංදුවට බිංදුව කැපෙනවා 300 3න් බෙදුවම 100යි. මෙතෙන්ට 30 වරක් 1 30යි. 300 300න් 303 30300යි. ඔන්න ඔය විදිහට යා වෙලා තියෙන්න ඕනේ. මේ වගේව ඇත්තටම විභාග වලට දෙන්න හොඳ නෑ ළමයි නේද? ඇයි? ඊටාම ලේසිනේ. ඉතින් ළමයි ඉක්මනටම ලකුණු ගන්නවානේ නේද? ඒ වගේ සරල ඒවා දෙන්න හොඳ නෑ විභාගෙට. හරි දාගන්න. ඒ කියන්නේ හරිනම් හරි දාගන්න. හරි නේද? එහෙනම් අපි යන් ඊළඟ කොටසට. පස්වෙනි ප්‍රශ්නේ. නිමල් තම වත්තේ තිබූ අඹ ගහකින් ගෙඩි 100ක් කඩාගෙන ඒකෙන් 10ක් යාළුවට දුන්නලු. මිතුරාට අඹ දුන්නට පස්සේ ඉතුරු වෙන ගාන කොච්චරද කියලා අහනවා. එහෙනම් පුතේ 100ක් නේ තිබ්බේ 10ක් නේ දුන්නේ. එහෙනම් අඩු කරලා බලන්න කීයද? 90යි. ඉතිරි 90යි.
ඉතිරි ගෙඩි ගාන 90යි. ඔයාට කියන ඊළඟට ඉතිරි ගෙඩි ප්‍රමාණය 20 ගානේ විකුණුවා නම් නිමල්ට ලැබෙන මුදල. එහෙනම් ගෙඩි 90ක් විකුණුවාම පුතේ 20 ගානේ 20 කොළ 90ක් හම්බ වෙනවා. ඒ කියන්නේ 20 ඒවා 90ක් හම්බ වෙනවා. 20 වරක් 90. මේ දෙන්න ගුණ කරද්දි බිංදු දෙක අමතක කරන්න. දෙවරක් 9 18යි. මේ අමතක කරපු බිංදු දෙක අගට දාගන්න. එහෙනම් පුතේ රුපියල් කීයද? 1800ක්. රුපියල් 1800ක්. හරි? නිමල්ට ලැබෙන මුදල හොයන්න රුපියල් 1800ක්. හරි නේද කතන්දරේ? ලේසි ප්‍රශ්න නේද ළමයි. තා පොඩ්ඩක් ඕව අමාරු කරලා දෙන්න එපා. සර් නම් කියයි නේ බැනුම් අහගන්න වෙනවා. මේ අවුරුද්දේ ළමයි ටික කොහෙද? මානුවර ළමයි ටික ඉක්මනටම ලියලා ඉවර කරන්න නැති නේද පේපරේ පට්ට ලේසි නීති. ලකුණු දීලා තියෙන හැටිත් පේපරේ තියෙන ඉතින් ලකුණු ටිකත් ඔයාලට බලා ගන්න පුළුවන් ලේසියෙන්. එන්නේ. හොඳයි. අපි යම් ඊළඟට ඒකේ තුන්වෙනි කොටස. අඹ විකිණීමෙන් නිමල් ලැබූ මුදලින් හරියටක් බැංකුවේ තැන්පත් කළා නම් ඒ මුදල කීයද කියලා අහනවා. එහෙනම් අපිට 1800යිනේ හම්බුනේ. ඒකෙන් හරියටක් කියලා කියනකොට 1800 බෙදන්න දෙකෙන්. අන්න ඒක තමයි බැංකුවට අරන් ගියේ. 1800 දෙකෙන් බෙදුවම කීයද? රුපියල් 900ක් තමයි පුතේ බැංකුවට අරන් ගිහිලා තියෙන්නේ. ලේසි. ඊළඟට ඔයාලට කියනවා මේකේ මේ තියෙන මුදල ඉලක්කම් ආසන්න 10ට වට යන්න 48 ආසන්න 10ට වට එනකොට අග ඉලක්කම කපලා බිඳුවක් දානවා කපපු ඉලක්කම 5ට වඩා වැඩි හින්දා මුල කෙනාට එකක් එකතු කරනවා කීයද 48 ළඟම 10 ගුණාකාරය 50 54 අග ඉලක්කම කපනවා බිඳුවක් දානවා 5ට වැඩිය අඩු නිසා එකක් එකතු කරන්නේ නැත කීයද 50යි එහෙනම් 48ට ළඟම 10 ගුණාකාරයත් 50 54ට ළඟම 10 ගුණාකාරයත් 50 හරි ලේසි සරලයි ඊළඟට අපි යනවා 6 වෙනි ප්‍රශ්නේ අපේ පේපර් එකේ අවසානම ප්‍රශ්නයට හරි ඉලක්කයට වෙඩි තැබීමේ තරඟයකදී ක්‍රීඩකයන් වෙඩි තබන ස්ථානය හා වෙඩි වැදුණු ස්ථානය අනුව හිමිවන ලකුණු පහත දැක්වේ විශාල වෘත්තය මතට වැදුනොත් 10යි ඒ කියන්නේ පුතේ මේ ලොකු වෘත්තේ රේඛාව මත නම් 10ක් තමයි ලකුණු හම්බ වෙන්නේ අපි මේක බැලුවොත් ලකුණු 10ක් ගත්තේ කවුද සමීර අරන් තියෙනවා මේක මත තව ඉන්නවා අසිත මේ දෙන්න ලකුණු 10 ගාන තමයි අරන් තියෙන්නේ ඊළඟට විශාල වෘත්තය තුලට අඳුරු කළ ප්‍රදේශයට වැටුනොත් 5යි මේ අඳුරු කරපු ටිකේ කවුද ලකුණු 5ක් අරන් තියෙන්නේ රුවිනී නදී කුඩා වෘත්තයේ මතට ඒ කියන්නේ මෙන්න මේ ඇතුලේ තියෙන වෘත්තයේ මත කවුද අමා ලකුණු 20යි කුඩා වෘත්තය තුලට ලකුණු 15යි ඒ කියන්නේ జగත් 15යි ලකුණු ගත්තේ නැති එක තමයි මේ නදු දැන් අහන ප්‍රශ්න පළවෙනි එක ලකුණු කිසිවක් නොගත්තේ කවුද මේ එළියේ ඉන්න එක කවුද නදුන් දැන් ලියන්න මේකේ නදුන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ගත්තේ කවුද එහෙනම් මේකේ ලකුණු 20ක් තියෙන කුඩා වෘත්තයේ මත මේ රේඛාව මත කවුද ඉන්නේ අමා එහෙනම් මේක ලියවෙන්න ඕනි අමා තමයි වැඩිම ලකුණු ටිකක් ගත්තේ ලකුණු 15ක් ගත්තේ කවුද 15ක් ගන්න කුඩා වෘත්තය තුල කවුද ජගත් තමයි ලකුණු 15ක් ගන්නේ සෑම තරඟකරුවෙකුටම අවස්ථා දෙකක් දෙනවා නම් net පිට ලබා ගන්න පුළුවන් උපරිම ලකුණ කීයද කියලා අහනවා. ඔය බලන්න net නි. පුතේ net මිත් ඉන්නව නේද ලකුණු ලබා ගත්තේ නැතුව? එහෙනම් නොගත්තේ කවුද කියලා අහපුවම නදුනුයි
netme දෙන්නම ලියන්න ඕන. මට මෙතන netme කියලා ලියන්න බැරි වෙලා. එහෙනම් එකක් තියලා තියන්නේ netme. හරි. netme ට තව අවස්ථාවක් හම්බෙන්නමනේ. එතකොට දැන් නම් ලකුණු අරන් නැහැ නේ පුතේ netme. මොකද එළියෙන්නේ ඉන්නේ ආයතන ලකුණු අරන්නේ. netme ට තව chance එකක් දුන්නොත් එයාට ගන්න පුළුවන් උපරිම ලකුණ කීයද? මෙන්න මේක. කුඩා වෘත්තයේ මතට විදලා ලකුණු 20ක් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ගන්න පුළුවන් උපරිම ලකුණ 20යි. netme ට ගන්න පුළුවන් උපරිම ලකුණ 20යි. හැබැයි මේ අසිතට එහෙම තව ඊට වැඩි. දැනටත් අසිත අරන් තියෙනවා 10ක්. එයාට ආපහු මෙතෙන්ට මේ විදලා 20ක් අරගෙන 30ක් කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ බලන්න අන්තිම එක. උදානි ලකුණු 15ක් ගත්තේ නම් රූපතරහනේ උදානි සිටිය යුතු තැන ලකුණු කරන්න. එහෙනම් 15ක් අරන් තියෙන්නේ කුඩා වෘත්තය තුල. එහෙනම් උදානි ඉන්න ඕනි මේක ඇතුලේ. හරි? එහෙනම් මෙන්න මෙතන. උදානි. හරි? තන ලකුණු කරලා තියෙනවා. ඉතින් පුතේ අපේ පේපරේ පට ගාලා ඉක්මනට ඉවරයක් වෙලා ගියා නේද? හරි? ලේසි ප්‍රශ්නයක් නේ තිබ්බේ. ලේසි ප්‍රශ්න දෙට යන්නේ. ඉතින් පුතේ ඔයාට මේ අපේ පේපර් කරගෙන යන පන්තියේ අපේ මේ 6 වෙනි පේපරේ හෝ 5 වෙනි පේපරේ ඉවර වෙන්නේ දැන් ඔයාගේ පේපර් ෆයිල් එකේ පේපර් හෙන සෙට් එකක් තියෙනවා. හරිද? ඉතින් එතකොට අපි ලබන සතියේත් මේ වගේ දවසක අද වගේ දවසකම තවත් පේපර් එකක් අපි කරමු. හරිද? එතකොට මේ පේපර් එක මම කලින් මේ සිකුරාදා සෙන්සුරාදා වෙනකොට ඔයාලට මම දානවා ගෲප් එකට. දාපුවම මේ වගේම අරගෙන print එකක් අරගෙන හදලා ඉවර කරගන්න ඕන. තේරුණා නේද කාන්දරේ? හරි? ඊට පස්සේ ඔයා ඊළඟ දවසේ මේ වගේම පහට එක් අහු වෙන්න බලන්න. බැරි වෙලා හරි ඔයාලට මේකේ මොනවා හරි මුල් ඒ වැටිකේ ටිකක් කට් වෙලා තිබුණා නම් නැත්නම් ඔයාගේ කනෙක්ෂන් එක නැතුව තිබ්බනම් මම අද හවස් වෙනකොට දැන් ඔයාලට රෑ වෙන්නේ ගොඩ හරියක් තව ටිකක් වෙලා යනකොට හෙට බලන්න ඔයාගේ රෙකෝඩින් එක ගෲප් එකේ තියෙයි. ඔයාලට එතකොට පේපර් එක කරගන්න පුළුවන්. හරි? හොඳයි. පුතේ එහෙමනම් අපි නැවත ඊළඟ දවසේ හම්බෙමු හෝල් ක්ලාස් එකේ ළමයි හෝල් එකේදී ඔන්ලයින් තියරි ළමයි ඔන්ලයින් තියරි එකේදී. හොඳයි කට්ටියට මෙහෙනම් ආයිබෝවන්. good night.